අද අපි ආවේ නුවර බෙල්ලුට් කියලා එකක් ඕගොල්ලෝ අහලා තියෙනව නේද? ජාතික තරුණ සේවා සභාවෙන් පවත්වාගෙන යන තැන. අන්න ඒක පැත්තට තමයි ඒක බලන්න තමයි ආවේ. එතකොට හම්බුණා මේ පාරේ ඉන්න මාමා කෙනෙක් කිව්වා වැවක් තියෙනවා. ඒ වගේ ගොඩක් විස්තර වගේක් කිව්වා සාබ් අපිට මගදී බෝඩ් එකක් අහලා තිබ්බා. ඒකේ තිබ්බ ගොඩක් විස්තරයක් මේ පැත්තේ නරඹුම් ස්ථාන මොනවද කියලා. ඒ අතරතුර එනකොට අපිට හම්බුණා මෙන්න මේ මම බොහෝම ඇලුම් කරන වයිනස් වගාවක්. ඒක මැදින් යද්දී නතර වෙලා තමයි මේ පොඩි වීඩියෝ කොටස කරන්නේ. මෙන්න මහනුවර තලාතෝයේ පැත්ත පහළ ප්‍රදේශයෙන් බලා ගන්න පුළුවන් ලොකු ලස්සන පාරිසරික කලාපයක් තියෙනවා. ඒක බලාගෙන අපි ඉස්සරහට යනවා. දැන් අපි යන්නේ වැවක් ගාවට. ගිහිල්ලා විස්තර කියන්නම් වැව ගාව එතන කොහොමද පරිසර පද්ධතිය සහ සුන්දරත්වය කියලා. මේ බෙල්ලුට් එක පහු කරගෙන අතරමැදින් තියෙන පාරකින් අවහම මේ කුඩා වැවක් හම්බුනා. හැබැයි ඒක රිවර්ස්ටන් වල මැදවත්තේ තියෙන ඩංකන්ද වැව තරම්වත් සෙම්බුවත්තේ වැව තරම්වත් ලස්සන පරිසර පද්ධතියක පිහිටලා තියෙන එකක් නෙමෙයි. ෆැක්ටරියට ටර්බයින් කරගන්න වතුර ගන්න හදපු වැවක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට මෙතන මේ උඩ view point එකක් තියෙනවා. ඔන්න මෙන්න මේ හරියේ අපි තාම එතෙන්ට ගියේ නැහැ. ගිහිල්ලා බලමු වික්ටෝරියා පැත්ත. ඒ වගේම නුවරේ උස් තැනක ඉඳලා බලන්න පුළුවන් ගොඩාක් දේවල් එතනින් බලන්න පුළුවන් කියලා. මෙතන පල්ලෙහාය තේ කඩයක් තියෙනවා. ඒකේ ඉන්න ආච්චි අම්මා කිව්වා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු මොන වගේ පරිසර පද්ධතියක් බලන්න පුළුවන්ද කියලා. බලන්න මේ ආවටත් එක පැත්තකින් ෆයිනස් වගාවක් තියෙනවා. සාමාන්‍යයෙන් වර්ජින් ෆොරස්ට් එකක් පේන්නේ කිසිම තැනක. මම හිතන්නේ මේ තෘණ භූමියක් වගේ තියෙන එකේ තේ වගා කරලා තියෙන්නේ නැති ගොඩක් වෙලාවට දැනට මේ වගේ තැන්වල ඉතුරු වෙලා තියෙන තෘණ භූමි තේ වගාවන් සඳහා වෙන් කරපු ඉඩම් හෝ තේ වගාවන් අයින් කරපු ඒවා. ඉතින් මමත් හිතනවා මේ වගේ වැවත් එක්ක කලින් මෙතන තියෙන්නේ නැත්තේ තේ වගාවක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. බලමු ඉස්සරහට ගිහිල්ලා මොන වගේ පරිසර පද්ධතියක් පරිසර අත්දැකීමක් විඳ ගන්න පුළුවන් වේද කියලා.
ලංකාවේ වර්ග සැතකුම් 65510 ඇතුලේ කොච්චර දේවල් දැක ගන්න තියනවද? අපි දැන් මේ ඉන්නේ බෙල්ලුට් වලට ඉහළම කොටසේ. අපිට පේනවා දර්ශන පතයක් බලා ගන්න පුළුවන් ජලාශ කීපයක් තියෙනවා. වික්ටෝරියා ළඟම තියෙන එක මම හිතන්නේ වික්ටෝරියා. මෙන්න මේ හරිය තියෙන වික්ටෝරියා ජලාශය. ඊට පස්සේ තව මෙන්න මෙතන තියෙන තව ජලාශයක්, ලොකු බිල්ඩින් කීපයක් දකින්න තියෙනවා. ඒ කොයි හරියද කියලා මට තාමත් හරියට මේ හරියේ තමයි ඇත්තේ. මෙන්න මේ හරියෙන් පේනවා නුවර ටවුන් එක. මොකද මම මේක අනුමාන කරන්න හේතුව අර බහිරව කන්දේ තියෙන පොදු පිළිමය පේන හින්දා. 360ක දර්ශනපතයක් බලා ගන්න පුළුවන් තනක් මෙතෙන්ට ආවොත් කරුණාකරලා මේ පරිසර පද්ධතියට කිසිම හානියක් කරන්න එපා. ගේන දේවල් ඔක්කොම ආපහු ඇරයි යන්න. මේ වෙලාවේ නම් මෙතන මම දැක්කේ නැහැ තාම ප්ලාස්ටික් පොලිතින් මළු වගේ දේවල්. ඉදිරියේදී එහෙම දකින්න ලැබෙන එක තමයි අපිට සංචාරකයෝ විදිහට පරිසරයේ රස විඳින්න විදිහට ලබන්න පුළුවන් ඉහළම සතුට තෘප්තිමත් භාවයේ මේ වගේ දැනකට ආවම මෙතන කැම්ප් සයිට් එකකුත් තියෙනවා. මෙතෙන්ට ආවොත් ඔබෙත් මගෙත් පරම යුතුයකම වෙන්නේ මේ පරිසර පද්ධතියට කිසිම හානියක් නොකර ගේන දේවල් ආපහු නිසි ආකාරයෙන් රැගෙන ගිහිල්ලා කසල කළමනාකරණය කරන තැන් වලට බාර දෙන එක තමයි කරන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් මට කියන්න තියෙන්නේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න ක්‍රමවේදයන් හරියට ඔළුවට දාගෙන ඒ ඔස්සේ කටයුතු කරන්න කියන එක තමයි. මේක කියලා කට ගන්න හම්බුනේ හම්බුණා. බියර් එකක් බීලා කවුද මනස ඒ තරම් නිරවුල් පුද්ගලයෙක් කරපු වැඩක් නෙමෙයි. ඉතින් මේ වගේ වීදුරු බෝතලයක් දාලා එන එක මේ වගේ පරිසර පද්ධතිය තුල ඇහිඳගෙන පල්ලෙහාට අරන් ගිහලා මේක අතන මගේ ඉද්දි තිබ්බා මේ රොටි කඩයක්. එතනින් තියලා යනවා. රොටි කඩේට මොකක් හරි ප්‍රයෝජනයක් සඳහා ගන්න පුළුවන් නැත්නම් පුළුවන් නේද? ටික වෙලා කියලා තව බලන්න තැන් කීපයක් තියෙනවා. අපි අර පල්ලෙහා බැවගාවට ගිහිල්ලා උඩට ආවේ. චමින්දయ్య පල්ලෙහා ඉඳලා එනවා. චමින්දయ్యත් එක්ක තමයි මේ ලාසේ රස්තිය අදුව හැමතැනම යන්නේ. බයිසිකලෙන් මගේ පෙට්‍රෝල් ලියදමින්. ඉතින් චමින්දయ్యටත් ස්තුතියි වෙනවා. බලමු චමින්දయ్య මොනවද කියන්න තියෙන්නේ? දවසේ රස්තිය දුක්කා. දවසේ රස්තිය දුක්කා. සංචාරකයන් ප්‍රවල් කරන්න හොඳ අවස්ථාවක් මෙතන තියෙනවා. ඒ වගේම තමයි වගේ පරිසර හිතකාමී වෙන්නත් ඕනේ සහ පරිසර ආරක්ෂා කරන්න. ඒවත් මේවා කරනවා තමයි අපිට මේ පරිසරයත් ලස්සන තියාගන්න පුළුවන්. මේක අනාගතයේ අපිට මේ අයියා අර අතන මේන්නේ මහවැලි ජලාශයට අයිති කැලි ටික නේද මේ හරිය වෙන්නේ. ඔව් මම හිතන්නේ ඒක වික්ටෝරියා රන්දෙනිකල අයිති වෙන අර කාර්ගමින්
අර මේ හරිය පේන්නේ මොකද්ද? ලොකු ජලාශයක් ඒක හරියට මට පැහැදිලි නැහැ. ලොකු ගොඩනැගිලි කීපයක් තියෙන ගොඩක් උස ඒවා. ඒක ඔය මේ මම හිතන්නේ ආරගම හරිය ඔය කියන්නේ අර උඩට රන්දිනික ජලාශයේ ප්‍රමාණික පැතිරලා තියෙනවානේ. ඒ කොටස් තමයි ඔය පේන්නේ. ආරගම පැත්තට පේන කොටස් මම හිතන්නේ. ඒතර අර අරටවුම මොකද්ද? අර ලොකු බිල්ඩින් එකක් හම්බෙන්නේ. ඒ KCC එක නෙමෙයි. මොකද අරේ තමයි මේ නුවර තියෙන්නේ අරේ. අර අපිට අර කන්ද උඩ පේන්නේ. මේ පැත්තට වෙන්න තමයි නුවර තියෙන්නේ. අර බහිරව කන්දේ බුදු පිළිමේ වගේ පොඩ්ඩක් ලාවට පේනවා කන්ද උඩ. ඊට පස්සේ පල්ලෙහාත් ඔය මේ දලදා මාලිගාව කියලා හිතුව හැකි දෙයක් තියෙනවා. අද තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. අපි එනකොට අපි අද උදේම මම කරපු දෙයක් තමයි මේ බැලුවා ට්‍රැෆික් එක කොහොමද කියලා. දලදා ප්‍රදර්ශනයේ ඊයේ පටන් ගත්ත හින්දා මම බැලුවා පොඩ්ඩක් අන්තර්ජාලේ සැරිසරලා තියෙන ප්‍රකාශයන් මොනවද ඒ ගැන කියලා බලපුවම අර පොලිසියේ මාධ්‍ය ප්‍රකාශනයක් කරපු එකක් දැක්කා. ඒකේ තිබ්බේ මේ මොකද්ද මහින්ද රාජපක්ෂ රංගහල ගාව පොල්ගොල්ලේ පැත්තෙන් එන කට්ටිය නතර කරලා එතන වාහන දාලා පෝලිං වලට එන්න වගේ දේවල් ටිකක් කිව්වා. කිසිම කරදරයක් නැතුව නුවර පෞද්ගලිකව වැඩවලට එන කට්ටියට නිදහසේ එන්න පුළුවන් කියලා. නමුත් අපිට එන්න හම්බුනේ කොතෙන්ද විතරද? ගම්පිටිය නෑ. අපි හරවගෙන ගිහිට කලින් කටුගස්තොට මැද හරියකට එනකොට තද බදේ ඊට පස්සේ අපි දාගෙන කටුගස්තොට අර පාලම කියන්නේ මේ බෝකෝ ගාව. ඊට පස්සේ අපි ආයෙ ඇවිල්ලා නිත්‍යවේල ග්‍රවුන්ඩ් එක ගාවින් තියෙන තැනින් ඇවිල්ලා ලේවැල්ලට ඇවිල්ලා ලේවැල්ලෙන් එනකොට ඇවිල්ලා මොකද්ද අපි නතර වුණ ටවුන් එක අම්පිටියේ විශාල තදබදයක්. පොලිසියෙන් මිනිස්සුන්ට කිසිම සපෝට් එකක් නැහැ. පොලිසියෙන් එතන කිසිම මෙහෙයවීමක් නැහැ. පොලිසිය හිටපු කීප දෙනෙක් හිමීට මග ඇරලා ගියා. එතන ඉන්න ජනතාව කන්ට්‍රෝල් කරගන්න බැරුව අර ප්‍රකාශයේ විදිහට අපි ඇවිල්ලා ගොඩාක් අපහසුතාවයට පත් වුණා. ඉතින් පොලිසියේ වගකීමක් තියෙනවා මිනිස්සු හසුරුවන එක නිසියාකාරව කරන්න. මහජනතාව වන්දනාමාන කටයුත්තකට ඇවිල්ලා ගොඩක් අසරණ වෙලා ඉන්නවා වගේම ඒගොල්ලෝ හැසිරුණ ආකාරයත් අනුමත කරන්න බෑ. මම හිතන්නේ මේ වෙනකොට ලොකු කෝලහලයක් ඇති වෙලා දන්නෙත් නෑ මේ තැන්වල. ඒකත් මතක් කරගෙන අපි පල්ලෙහාට යන්නේ. අතන තියෙනවා නේද මේ කැම්ප් සයිට් එක. එක්කොට පාන්න යන්නේ. ඔන්න ඊටාම කනගාටුදායකයි. අර උඩ හරිය නම් මං කිසිම පාරිසරික දූෂණයක් වෙලා තියෙනවා දැක්කේ නැහැ. නමුත් මෙන්න බලන්න මෙතන මේ බියර් බෝතල් වීදුරු ගොඩාක් කුඩු කරලා දාලා තියෙනවා. මේක පරිසර විනාශයක් වගේම එන මිනිස්සුන්ටත් බොහොම හිරිහැරයක්. රාත්‍රියේ මෙතන ගත කරන කට්ටියගේ තුවාල වෙලා ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එතකොට මම හිතන්නේ තවත් කෙනෙකුට මෙතන පරිසරයේ බාර දීලා යන එක පිළිබඳව කිසිම අවබෝධයකින් කටයුතු කරපු බව පේන්න නැහැ. හරිම කනගාටුයි. ආයේ නැවතත් ඉල්ලීමක් කරන්න තියෙන්නේ මේ වගේ තැනකට ආවහම අර සිංහලෙන් කියන්නේ ඩිසිප්ලින් කියලා. ඒව ආරක්ෂා කරගෙන ඒ විදිහට ඉඳලා ගියා නම් අපි හැමෝම ආරක්ෂාකාරීව ආපහු ගෙදෙට්ට යන්න පුළුවන්. නැත්තම් පරිසරේ නරඹන්න ඇවිල්ලා අනතුරක් කරගෙන කකුල් අතපය කපාගෙන ගෙදෙට්ට යන්න වෙනවා. රිවර්ස්ටන් පැත්තේ නෝරෙලි පැත්තේ වගේ තියෙන ඉඳ ගැනීමක් නැහැ. පොඩි අත්දැකීමක් තිබ්බා වට පිටව නරඹන්න පුළුවන් විදිහේ. ඒ හින්දා ටික වෙලාවක් ඉඳලා තවත් තැනක් බලන්න තියෙන කාලේ ඉතුරු කරගන්න ඕනේ. හින්දා අපි පල්ලෙහාට යනවා. හැබැයි යම් ප්‍රමාණික සංචාරකයෝ පිරිසක් මෙට එනවා. දැනටත්
උදේම බෙල්ලුඩ් බලන්න ගිහිල්ලා අපි මහකන්ද පැත්තෙන් පල්ලෙහාට බැහැලා දෙල්තොට ගලහ දෙල්තොට ඊට පස්සේ මහකන්දෙන් පල්ලෙහාට බැහැලා මේ විශ්වවිද්‍යාලයේ මැදින් තියෙන පාරෙන් තමයි යන්නේ. එතකොට අපිට ඉස්සල්ලාම හම්බෙනවා සරස්චන්ද්‍ර එලිමහන් ළඟමඩල. මේක ඉතින් වල කිව්වහම තමයි ප්‍රසිද්ධ ලංකාවේම. ඒක ඇතුලේ පොඩි වීඩියෝ රූප රාමු ටිකක් පෙන්නලා අපි ඉස්සරහට ගිහින් තවත් තියෙන දේවල් බලාගෙන මාතලේ පැත්තට යනවා.
මම මේක වීඩියෝ කරනවා මම. apa tadi nama boleh polisi udah kontrol kan. Jadi nama kita. Kita nih malam mencoba lagi.